අද මේ අය කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. සමහර ස්වාමීන් වහන්සේලා කුඩු කාර්යය වෙනුවෙන් කතා කරනවා. ඒ හැමෝගෙම හදවත දන්නවා මේ කුඩේ. නමුත් මම ඉතිහාසයේ ඉඳන් මේ රටේ හැමෝම දන්නවා. මම හැමදාම ගත්තේ වින්දිතයාගේ පැත්ත. මම ගත්තේ නෑ පෝසතාගේ බලවන්තයාගේ පැත්ත. මම පස් මාෆියාව ආවා. මම පස් ව්‍යාපාරිකයන්ගේ පැත්ත ගත්තේ නෑ. මං ගත්තේ දිගුල පිටියේ පස් හින්දා වතුර නැති ලිංවල වතුර නැති ජනතාවගේ පැත්ත. මැද පෙරදිග ප්‍රශ්නේ ආපුවම අර කූට ලොකු ව්‍යාපාරික ඒජන්සිකාරයන්ගේ පැත්ත ගත්තේ නෑ. මම ගත්තේ අහිංසක දුප්පත් අම්බලා අක්කලා නංගිලා ඉන්න අර අබුඩාබි ඩුබායි කුවේට් වල ඉන්න අහිංසක අම්බලා අක්කලා නංගිලාගේ පැත්ත. එතකොට ඒජන්සිකාරයෝ මාව මරන්න ආවා. මට ඒ සියලු දේවල් මට අමතක කරලා මම ගත්තේ හඬක් නැති නිහඬ voiceless speechless ඒ මිනිස්යාගේ පැත්ත මම ගත්තේ. මම ඒකට සන්තෝෂ වෙනවා. මම සන්තෝෂ වෙනවා මේ පැත්ත අරගෙන මට එක දිගට අද හිරියන් උනත් මට ප්‍රශ්නයක් නෑ. මම හැමදාම ගත්තේ පීඩිතයාගේ පැත්ත. ඒ හින්දා මම මේක පහුගිය ටිකේම කළා. පහුගිය ටිකේ අපේ ගෙදරට ආව අහිංසක ස්වාමීන් වහන්සේලා දෙන්නෙක්. මෙන්න පොඩි ඇවිල්ලා කිව්වා අම්මයි තාත්තයි මට කතා කරලා අනේ රංජන නැමතුමා මේ අහිංසක ස්වාමීන් වහන්සේලා දෙන දූෂණය කරලා මේකට පෙනී හිටින්න කියලා. මගේ ස්ටාෆ් එකම කිව්වා පිස්සු නටන්න එපා 170 බුද්ධ ආගමේ. ඔළුවේ අත ගහගෙන කළු ගලේ ඔළුව ගහ ගන්න එපා. මේකට ඉන්වෝල්ව් වෙන්න එපා. මේකට අත තියන්න එපා. මං කිව්වා අනේ පවුනේ මේ ස්වාමීන් වහන්සේලා අඬනවා. දූෂණය වෙලා. අපි මේකට පෙනීමු. මේක නම් කරන්න එපා. මේක කළොත් ඉවරයි කටිය වට කරලා ගහනවා. ආගමට අත තියන්න එපා. මම හිතුවා කවන්නේ. මං ඇහුවේ අම්බා තාත්තලාගෙන් ඇයි මාළඟට වෙන්නේ? කිව්වා ඔබතුමා විතරයි වෙන අය කතා කරන්න බය ඒවා කතා කරන්න. අපිට යන්න තැනක් නැහැ. මං කිව්වා ඇයි නායක ස්වාමීන් වහන්සේලා ගාවට යන්නේ නැහැ. මට කියන්න දුකයි. එතකොට ඒ තාත්තා කිව්වා ඒ බුලත් සිංහල තාත්තා ඒගොල්ලෝ අතිනුත් මේ වැරදි වෙලා තියෙනවා කියලා පුත්‍රයා. යන්න තැනක් නැහැ කිව්වා. මම බෙල්ල ගහලා ගියත් කමන්නේ නැහැ. මම කිව්වා රයිට් අපි කරමු. මම මේකට ඉදිරියපත් වෙන්නම්. ඊට පස්සේ කැලණියේ ওই ප්‍රශ්නේ දෙද්දි කවුද ඒ මොනවද ඒ කිව්වේ? ජනේලෙන් එළිය බැලුවා. කැලණි එකක දෙබෑ වුණා. කපුවා පීනකට ගියා. අනේ මේකෙක් මතු වුණා. ඌ ඇමරිකන් බෝට වතුර බෝතලයක දාගත්තා. ඒකේ නායක හිටියා. මේවා ගැන මම එක දිගටම සටන් කළේ ඡන්ද බලාගෙන නෙමෙයි. අදත් මම කතා කරන්නේ ඡන්ද බලාගෙන නෙමෙයි. මම ස්වාධීන විල්ලනවා. තමුන්නාස්ලට ඕනම් ඇප්ප නැතුව ගෙදර යවන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. ඇත්ත කතා කරලා හිරේ ඉන්නවා. බොරු කියලා මිනිසුන් රවට්ටලා එළියේ ඉන්නේ නැහැ. මම ඒක නම්බුකාරව විදිනවා. මම නම්බුකාරව විදිනවා. මම කිව්ව හැම ප්‍රකාශයෙම මම ඒ වගකීම් ගන්නවා. සදාචාරාත්මක සර්ටිෆිකේට් මට කාගෙන්වත් ඕනේ නැහැ. මම දන්නවා මම කළේ හරි වැඩක්. ඒක කළේ ජීවිතේ පරදුවට තියලා. මගේ ජීවිතේ නැති වෙයි කියන දේ තියෙද්දි මම ඒ දේ කළේ මේ රටේ ජනතාව වෙනුවෙන් කියන එක මට ඒ සතුට තියෙනවා. මටත් පුළුවන් දෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉන්න. මට පුළුවන් හැමෝටම අතවන්ලා hina වෙලා අයිස්ක්‍රීම් විකුණන මිනිහෙක් වගේ ඉන්න. කිසි ප්‍රශ්නයක් නැහැ. කවුරුත් යාළුයි. හලෝ මචං සේරවෙක් යාළුයි. එහෙම කරන්නද මේ පාර්ලිමේන්තුවට 2 කෝටි 20 ලක්ෂයක ජනතාව පාර්ලිමේන්තුවට එවන්නේ අපිව. ඒ අයව නියෝජනය කරන්න. අම්මා බල්ල, ජේසු බල්ල, බුදුන් බල්ල. විශ්වාස කරනවා නම් විශ්වාස කරපළ නැත්නම් මට වැඩකුත් නැහැ. මොකද මම කලේ හොඳ හිතෙන් කියලා මම දන්නවා. මට හොරුන්නේ චරිත සාතික මොකටද? චරිත සාහ දෙන්න පුළුවන් කට්ටිය මෙතන ඉන්නවා. කවුද ඉන්නේ මෙතන? වැලි පර්මිට් තියෙන 75ක් ඉන්නවා. බාර් පර්මිට් තියෙන 100ක් ඉන්නවා. එතනවල් ගෙන්න 4 දෙනෙක් ඉන්නවා. කුඩු ගේන දෙන්නෙක් ඉන්නවා. රේස් බයි රේස් කරන එකෙක් ඉන්නවා. උන්ගෙන් තමයි චරිත සාතික ඉල්ලන්නේ. ඒකින්ද මට චරිත සාතික මට ජනතාවගේ මං ගිය හැම ආසනේම හැම දිස්ත්‍රික්කෙම ගම්පහව 2,16,000යි. රත්නපුරේ කිව්වා 1,19,000යි. මිනිස්සු ඇත්ත කතා කරන එකගේ බොඩි ලැන්ග්වේජ් එක දකින්නවා. මූ ඇත්තද කතා කරන්නේ මේ බොරුවක්ද ඇටින්ද මේ රඟපෑමක්ද මේක මිනිස්සුන්ට තේරෙනවා. ඒ හින්දා මේ දේශපාලනේ මට හරියන්නේ නැත්තම් මම යන්නම් ගෙදර. මට පක්ෂ සමාජිකයෙක් තත්ත්වය අහිමි කළා ගියසුමා. කවන්නේ මම මගේ ආසනේ අහිමි කළා. මගේ සංවිධායක ධූරය අහිමි කළා. නමුත් මම කවදාවත් ඒ වලි සැලෙන්නේ නැහැ.